අම්මේ මොකද කරන්නේ? පුතේ සලාදයක් හදන්න නීර මුල්ලි ටිකක් කඩනවා. එහෙමද? නීරමුල්ලි මේ අපි ගත්තොත් එහෙම දැන් මේ පැත්තේ මේ බස්නාහිර පළාතේ කියන්නේ නීරමුල්ලික. දැන් දකුණු පළාතේ සාමාන්‍යයෙන් අම්මලා පැත්තේ මොනවද කියන්නේ? අපේ පැත්තේ කියන්නේ ඉකිලිය කියලා. ඉකිලිය කියන්නේ. මේවා සාමාන්‍යයෙන් හැදෙන්නේ කොයි වගේ තැන්වල ගන්න? ජලාශිත ප්‍රදේශවල. ජලාශිත ප්‍රදේශවල. හරි. දැන් අපි අද හදන්නේ මොකද්ද? නීරමුල්ලි සලාදයක්. හරි. එතකොට මට කියන්නකෝ පොඩ්ඩක් අපි මේ නීරමුල්ලි ටික කොහොමද කඩාගන්නේ කියලා. පුතේ දැන් අපි මේක සලාදයන්නේ හදන්නේ. ඒ නිසා පුතේ අපි මේක දළු හරියෙන් ඕන කඩා ගන්න. දළු හරියෙන් කඩනකොට පුතේ අපිට දැනගන්න පුළුවන් මෙහෙම. ඒ ගහේ මෙහෙම අපි අල්ලගෙන යනකොට මෙලකට අහුවෙන තැන තමයි දල්ල. ඒ නිසා අපි එහෙම කඩා ගන්නවා. මෙන්න මෙහෙම අල්ලගෙන යනවා මුල ඉඳලා. අල්ලගෙන යනකොට මෙලකට අහුවෙන තැනින් එතනින් කපා ගන්නවා. එතකොට වාසියක් තියෙනවා. අර දඬු ටික අපිට ඉඳන්න ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පුතේ දඬු ලපටි ඒව තමයි කඩා ගන්න සලාදෙට. හරි. දැන් අපි ඔය ටික හොදගෙන පිරිසිදු කළා. අපි සලාදයක් හදමුද? හදමු පුතේ. හරි. අම්මේ දැන් අපි මේ සලාදේ හදාගන්න යන්නේ. එතකොට කියන්නකෝ මෙතන විශේෂ දෙයක් තියෙනවා. ඔයා හදාගෙන තියෙනවා මේ හාල් මැස්සෝ එකක්. මට චුට්ටක් පෙන්වන්නකෝ මේ හාල් මැස්සෝ එක කොහොමද හදාගත්තේ කියලා. පුතේ මේ හාල් මැස් එක හොඳ හාල් මැස් කඩෙන් ගෙනල්ලා ඒක හොඳට හොදලා හොඳට වේලලා කබලි වදිනවා. කබලි බැදලි විරවල කුඩු කොල්ල ගන්න. මේ කිරළුවටත් දාන්න. එතකොට කැල්සියම පෝෂණේ රස ගුණ ඔක්කොම ලැබෙනවා. හරි. අපි එහෙනම් සලාදේ හදමු. ලුණු සතු ලුණු සතු නයි මිරිස් කහ නයි මිරිස් කොළ පාට නයි මිරිස් එකත් අවමිරි කරලා ගම්මිරිස් කුඩු අවශ්‍ය පොල් දෙයිනේ. සකස් කරගත් හාල් මැස්ස. ඊළඟට පුතේ අපි මේක හොඳට මිශ්‍ර කරන්න ඕන. දාන්න. දියාගත් නීරමුල්ලි.